guys, අපි දැන් බැංකොක් යන්න බලාගෙන අපි ට්‍රේන් රයිඩ් එක ගන්න චම්මයි ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. චම්මයි ස්ටේෂන් එකට අපි උදේ 6:00 වෙද්දී ආවා. එතකොට ඔතන ඉස්සරහා තියෙන හොටෙල් එකෙන් තමයි අපේ වවුචර් එකට ටිකට්ස් අපිට පික් අප් කරගන්න තිබුණේ. හස්බන්ඩ් ගෑයි ටික අරන් එන්න. අපි ඇතුළේ ගිහලා බලමු ස්ටේෂන් එක මොන වගේද කියලා. ස්ටේෂන් එක නම් හරිම ක්ලීන් but all looking. ඒ වුණාට බලන්න යාලා එතන පරණ විදිහට නමුත් අර එන කෙනාට පහසුවක් වෙන විදිහට හැමදේම හදලා තියෙන්නේ. මේ 6:00 වෙද්දි තියෙන වටපිටාව ගොඩක් එළියයි. එතකොට අර එළියේ තිබ්බ හොටෙල් එකෙන් ටිකට් එක බුක් කරගෙන අරගෙන ඇවිල්ලා ඔතන ඉස්සරහ කවුන්ටර් එකට දීලා සීල් කරගත්තාම හරි. එතකොට මේක පැය 10:00ක විතර ගමනක්. ස්ටේෂන් 17ක විතර නවත්තන්නේ. ඔයාලට පුළුවන් අයුත්තයා කියන සිටි එකේ යනවා නම් මේ ට්‍රේන් රයිඩ් එක මගදී බහින්න. මොකද පොඩ්ඩක්වත් මහන්සි නෑ මේ ට්‍රේන් එක. ඔයාලට මම පෙන්නන්නම් අපේ ට්‍රේන් එක දැන් එනවා. චම්මයි කියන ස්ටේෂන් එක දැන් අපි හිතුවට බැංකොක් කියන්නේ ඉතාම බිසි නගරයක්. මේ වටේ තියෙන සිටිස් බිසි නෑ කියලා හිතුවට මේකේ ට්‍රේන් යනවා මහ ගොඩක්. එතකොට මේ ඉන්නේ අපේ ට්‍රේන් එක. කාට්ස් තුනයි තිබුණේ. එළියේ සද්දේ වූගලර ෆ්ලයිට් එක චුට්ටක් ඇහෙනා. වෙන කිසිම සද්දයක් නැහැ. උඩ පල්ලෙහා යන්නේ නැහැ. කැලේ මැදින් තමයි තනිකරම මුල් ටිකට් මුල් පැය 4 තනිකරම කැලේ මැදින් තමයි රේල් එක යන්නේ. එයාලගේ ප්‍රධානම නැෂනල් පාක් මැදින් දාලා තිබුණේ. මේකත් එක්කම ඔයාලට බස් එක බුක් කරගන්න තෝරන්න පුළුවන්. බස් පාරත් මේකත් එක්කම රන් වෙනවා. ඔය පාරෙම. හැබැයි මම දැක්කු විදිහට කඳු පල්ලම් වැඩි. එතකොට යාලා මේ ගෝල්ෆ් පිටණි 2-3ක්ම තිබුණා. මම ඒක ගැන පොඩ්ඩක් Google Map එකේ සර්ච් කරලා බැලුවම හම්බුණා කීපයක්ම තැන් තියෙනවා. ඒ වගේම තමයි මේක තමයි මෙයාලගේ ප්‍රධාන නැෂනල් පාක් එක දොයි කුන් ටැන් නැෂනල් පාක් එක. අති විශාල නැෂනල් පාක් එකක් කියන්නේ අපිට අපේ රටට සාපේක්ෂව ඒ රටේ විශාලත්වය ගොඩක් වැඩි කියන එක අපි දන්නා. ඒ වගේම තමයි ඉතින් තියෙන ෆොරස්ට් එකක සයිස් එකත් ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි මෙයාලගේ ෆොරස්ට් එක හැබැයි තික් නැහැ. මෙයාලගේ වැස්සෙම හොඳට ලැබුණාට අර අපේ සිංහරාජ වගේ ලොකු ලේයර්ස් එහෙම බලන්න බෑ. මම හිතන්නේ යාලගේ අර හියුමිඩිටි එක වැඩි නිසා ඒ උෂ්ණත්වයට හරියන විදිහට තමයි ශාක හැදිලා තියෙන්නේ. ටිකක් ඉස්සරහට ගියාම රේල්වේ එක මේ වගේ ගඟක් එක්ක රන් වෙන්න පටන් ගන්නවා. ටිකක් ගොඩක් දුරක්. මේ ගඟේ නම තමයි යොම් රිවර් එක. මේ යොම් කියන ගඟ මම Google Map එකේ උඩට ගිහිල්ලා බැලුවහම මේක පටන් ගන්න අර උඩ තිබුණ මේ කොන් කියන ගඟෙන්. ඒකට මේ ගංගාවල තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ගඟේ මුල වුණත් දුඹුරු පාටයි නැත්නම් සුපෝෂණය වැඩි වෙලා ගඟ කොළ පාටයි. හේතුව තමයි මෙයාලා රිසර්ච් කරලා තියෙනවා මියන්මාර් පැත්තෙන් ලාවුස් පැත්තෙන් එන වතුරේ ආසනික් බැරලෝහ වැඩි. ඒකට මේ වගේ ෆීල්ඩ්ස් හරහා අක්කර ගණන් ලක්ෂ ගණන් අක්කර අස්වද්දගෙන තමයි ওই ගඟ පල්ලෙහාට ගලාගෙන ඉන්නේ. ඒකට ගඟෙන් වතුර ගන්නවා වගේම ගඟට එකතු වෙන ලවණ ප්‍රමාණය වැඩි වුණාම ගඟේ සුපෝෂණය වැඩි වෙලා තියෙනවා. පහළට ගියාම අපිට බැංකොක් වලදී හම්බ වෙනවා මෙයාලගේ ප්‍රධානම ගඟක් වෙන චායෝපාය රිවර් එක. මේ ඒ ගඟත් තනිකර දුඹුරු පාටයි. මෙයාලා කියන්නේ ඒකට හේතුව විදිහට බැරලෝහ. එයාලා මෙතන හයිවේස් ලයින් කරනකොට මේ කුඹුරු වලට කිසිම හානියක් නොවෙන්න පාර උඩට අරගෙන තියෙනවා. පොඩි දුරක් නෙමෙයි සෑහෙන දුරක් පාර උඩින් රන් වෙනවා. එතන අර පහළ වගාවන් වලට කිසිම හානියක් නොවන ආකාරයට. ට්‍රේන් රයිඩ් එක මාරම කම්ෆර්ටබල්. ගොඩක් ගැස්සෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ක්ලීන්. වොෂ්රූම් එකත් ක්ලීන්.
ලන්ච් එක ඕනි නම් අපි ඕඩර් කරන්න ඕනේ. ටිකට් එකට ඒක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. දැන් අපි මේ ඉන්නේ දොම්යොන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ළඟ. ඒ කියන්නේ අපේ අන්තිම ස්ටේෂන් එකේ. අපි දැන් ඊළඟ ස්ටේෂන් එකේ බහින්න ඕනේ. අපි බහින ස්ටේෂන් එකේ නම තමයි ක්‍රුක්තෙප් අපිවත් සෙන්ට්‍රල් ටර්මිනල්. අති විශාල ටර්මිනල් එකක් සෙන්ට්‍රල් මේ කියන්නේ ස්ටේෂන් එක. එයාපෝට් එකත් තරම්ම ලොකුයි. ඉතින් අපි ගිහින් බලමු. තව දෙයක් ටිකට් එකේ වවුචර් එකේ තිබුණා 7:30 to 5:40 තමයි ට්‍රේන් රයිඩ් එක. මම ඔයාලට ටයිම් එක පෙන්නන්නම්. අපි බහිනකොට හරියටම 5:40 වෙද්දී අපි බහලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ රටේ ට්‍රාන්ස්පෝර්ට් වලට අපිට ට්‍රේන් රයිඩ් එකක් බස් රයිඩ් එකක් දාගන්න බය වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ හරියටම රන් වෙනවා කියන අදහසේ අපිට ඉන්න පුළුවන්. අපි දැන් ක්‍රුක්තෙප් සෙන්ට්‍රල් ටර්මිනල් එකේ බැහැලා ඉන්නේ. බලපු විදිහට අපි නැවතෙන්න යන හොටෙල් එකට BTS ස්කයි ට්‍රේන් එකේ යන්න පුළුවන්. ඒ නිසා අපි ස්කයි ට්‍රේන් එක ගන්න මෙතනින්ම හොයාගෙන ගියා. ඉතින් මැලේසියා වල ස්කයි ට්‍රේන් එක වගේම ඔන ටයිම් එක. අපිට ඒක ලේසි වුණා. මොකද අපි ලොකු බෑග් හොටෙල් එකේ තියලා ගියේ. පල්ලෑදී අපි දකුණින් උතුරට ෆ්ලයිට් එකක් ගත්තා. ඒ ෆ්ලයිට් එකට ගාණ වැඩි වෙනවා ලගේජ් බෑග් දැම්මහම. ඒ නිසා අපි කරපුවේදී හෑන්ඩ් ලගේජ් විතරක් ඉන්ක්ලූඩ් වෙන විදිහට තමයි ගමන ප්ලෑන් කරගත්තේ. I think tricks. කොච්චර බලන් ගියත් ඉතින් වැරදෙනවා. හරි ලොකුයි මේ ස්ටේෂන් එකේ. ඒ වගේම අහන මිනිස්සුන්ට ඉංග්‍රීසිත් බෑ, අපිට තායි බෑ. ඉතින් කරහෙට යනවා මෙහෙට යනවා ටිකක් අමාරුවෙන් තමයි හොයාගන්න ඕනේ. හැබැයි ඔතන ගහලා තියෙනවා ඊතලේ හැම වෙනාට. ඉතින් අර අපි යන පැත්තටම යන ස්කයි ට්‍රේන් එක ගන්න ඕනේ නිසා තමයි ඔයම චුට්ටක් වෙන්නේ එහෙම. කොහොම හරි දැන් අපි දවස් දෙකක් විතර බැංකොක් වල ඉඳලා ඊළඟට පතායා යන්න ඉන්නේ. නමුත් මම බැංකොක් වල සීරීස් එක ළඟටම ගේන්නම්. ඒ හින්දා මම පතායා 2 day tour එක දාලා ඉන්නම් ඊළඟට. ඉතින් අපි ඊළඟ vlog එකෙන් හම්බවෙමු. මෙහෙම ගිහිල්ලා අපි හොටෙල් එකට ගිහිල්ලා රැට පොඩ්ඩක් වෙනස් විදිහකට කෑවා. යන්තම් ඉතින් එදා උදේ විතරයි 7-11 එකකින් කෑවේ. මේ දවල්ුයි රැය නම් කන්න හම්බුන්නේ නැහැ. නැත්නම් ඉතින් ඒකමනේ කන්නේ. කොහොම හරි එදා දවස මහන්සි අඩුයි. ට්‍රේන් එකේ රයිඩ් එකේ යන මහන්සි අඩුයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Thank you for watching. I'm just too afraid that I'll be wrong. Don't wanna know if you're looking into her eyes, if she's holding on to you so tight, the way I did before. I overdosed, should've known your love was a game. Now I can't get you out of my brain. Oh, it's such a shame. We don't talk anymore. We don't talk anymore. We don't talk anymore like we used to do. We don't laugh anymore. What was all of it for? Oh, we don't talk anymore like we used to do. We don't talk anymore.